අද අපි කතා කරමු රිසර්ච් එකක් කියන්නේ මොකද්ද? ඩිසිටේෂන් එකක් මොකද්ද මේ රිසර්ච් එකක් කියලා කියන්නේ? ගොඩක් වෙලාවට ස්පෙෂල් ඩිග්‍රී එකක් කරන කෙනෙක්, විශේෂයෙන්ම මාස්ටර් ඩිග්‍රී එකක් කරන කෙනෙක්, PhD එකක්, MPhil මේ හැම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකටම අනිවාර්ය අවශ්‍යතාවයක් තමයි මේ ඩිසිටේෂන් thesis නැත්නම් රිසර්ච් එකක් කියලා කියන්නේ. මේකට වැඩිපුර ක්‍රෙඩිට් ගාණක් හම්බ වෙනවා. විශේෂයෙන්ම කිව්වොත් ක්‍රෙඩිට් 6ක් හම්බ වෙන්න පුළුවන්. ඒක බෙදෙන්න පුළුවන්. රිසර්ච් එකට thesis එකට 3යි, ප්‍රොපෝසල් එකට 3යි. කොහොම වුණත් මේකට වැඩි ප්‍රමාණයක් හම්බ වෙනවා. මේක හරියට ගොඩ දාගත්තොත් ඔයාට ෆස්ට් ක්ලාස් හීනෙත් ලොකු GPA එකක් ලබා ගන්න පුළුවන්. අපි එහෙනම් අද කතා කරමු මේ රිසර්ච් එකක් කියන්නේ මොකක්ද කියන මේක වීඩියෝ සීරීස් එකක්. වීඩියෝ සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. පළවෙනියටම මේ රිසර්ච් එක නැත්තම් thesis එක තියෙනවා chapter ගණනාවක්. අපි සාමාන්‍යයෙන් chapter 5කට බෙදා ගන්නවා. පළවෙනි chapter එක තමයි introduction chapter එක නැත්නම් හැඳින්වීම. මේ හැඳින්වීමේදී අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඇයි මේ මාතෘකාවේ significant එක වැදගත්කම, මේ මාතෘකාවේ තියෙන අරමුණු. ඔයා මේ topic එකක් ගන්නවා නම් ඒ topic එකේ අරමුණු ගැන කතා කරන්න ඕනේ. විශේෂයෙන් මෙන්න මේ topic එකේදී ඔයා පොඩ්ඩක් methodology එක ගැන කතා කරන්න ඕනේ. ඊළඟට මේ topic එක ගැන හඳුන්වීමක් කරන්න ඕනේ මේ පළවෙනි topic එකේදී. දෙවෙනි topic එක තමයි literature review. ඔයා මේ ගත්ත මාතෘකාව සම්බන්ධයෙන් මීට පෙර ආතුව රිසර්චර්ස්ලා විසින් නැත්නම් පර්යේෂකයෝ විසින් අත්හදා බලලා ඉදිරි පබ්ලිෂ් කරපු ජර්නල් ආටිකල් රිසර්ච් පේපර්ස් නොයෙකුත් ආකාරයේ බුක්ස් මෙන්න මේ වගේ දේවල් ඔයා හොයලා මේකට ඇතුල් කරන්න ඕනේ. මේකෙදි ඔයාට පුළුවන් ඔයාට ටැලි කරන්න ඔයාගේ ටොපික් එක වැදගත්ද නැත්නම් මේකේ මීට කලින් කරලා තියෙනවද? මේකෙදි අපිට පුළුවන් රිසර්ච් ගැප් එක නැත්නම් පර්යේෂණ හිඩස හොයා ගන්නත් පුළුවන් මේ ලිටරචර් රිවිව් එකත් එක්ක. තුන තමයි රිසර්ච් මෙතඩොලොජි එක නැත්නම් ඔයාගේ පර්යේෂණ ක්‍රම විද්‍යාව. ඔයා කොහොමද මේක ක්‍රම ශිල්ප භාවිතා කරන්නේ? ඔයා කොහොමද ඩේටා කලෙක්ට් කරන්නේ? සම්මුඛ සාකච්ඡා පවත්වනවද? නැත්නම් ප්‍රශ්නියා දීලා ගන්නවද? නැත්නම් නිරීක්ෂණය කරනවද? මොනවා හරි. ඊළඟට මේකෙදි පුළුවන් ඔයා කොහොමද ඇනලයිස් කරන්නේ? මේක SPSS හරහා කරනවද? නැත්නම් මේක normal Excel Word එකේ හරහා කරනවද? මෙන්න මෙතනදී ඔයා ඕක මෙතඩොලොජි එක ගැන පූර්ණ විස්තරයක් යොදන්න ඕනේ. හතරවෙනි පාර්ට් එක. සාමාන්‍යයෙන් මෙන්න මේ පාර්ට් එක තමයි වැදගත්ම පාර්ට් එක කියලා අපි කියන්නේ. ඇනලයිස් පාර්ට් එක, ඇනලිසිස් පාර්ට් එක. මෙතනදී ඔයා ඇනලයිස් කරන්න ඕනේ මේ ටික අරගෙන SPSS එකට දාලා ලස්සනට ඇනලයිස් කරන්න ඕනේ. මේක තමයි අනිවාර්යෙන්ම ඔයාගේ සුපර්වයිසර් මෙතන තමයි ටච් කරන්නේ. මේක බලද්දී ඔයා ලස්සනට මේක කරලා තියෙනවා නම් ඔයාට හොඳ මාක්ස් ප්‍රමාණයකටත් හොඳ thesis එකක් විදිහටත් හඳුන්වා ගන්න පුළුවන්. මෙතනදී ඔයා ෆයින්ඩින් ඔයා මේකෙන් කොහොමද ඔයා මේ රිසර්ච් එකෙන් හොයාගත්ත ෆයින්ඩින් ගැන අනිවාර්යයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒවටත් වඩා ලකුණු හම්බ වෙනවා. පස්වෙනි chapter එකට මේ conclusion එක. ඔයා අනිවාර්යෙන් ලස්සන conclusion එකක් ඉදිරිපත් කරනවා. ඔයාගේ මේ රිසර්ච් එක සම්බන්ධව කෙනෙක්ට දැක්කට පස්සේ මෙයා දෙයක් හොයාගෙන තියෙනවා, මෙයා දෙයක් කරලා තියෙනවායි කියලා conclusion එක බැලුවට පස්සේ තේරෙන්න ඕනි. ඒ වගේම ඔයාලට ප්‍රෙඩික්ෂන් දෙන්න පුළුවන් අනාගතේදී මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකට යම්කිසි ක්‍රියාමාර්ගයක සජෙෂන් දෙන්න පුළුවන්. මේකට යෝජනා කරන්න. සාමාන්‍ය අපි හිතුවොත් අපරාධ විද්‍යාව සම්බන්ධව මොන හරි රිසර්ච් එකක් කරනවා නම් child abuse ළමා අපයෝජනය සමග මේකට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ළමයින් හොඳට ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. ගෙවල් වල දෙමාපියන්ට හොඳ දැනුවත් කිරීමක් යන්න වගේ වට සජෙෂන් දෙන්න පුළුවන්. ඔයාට දෙන්න පුළුවන් රෙකමෙන්ඩේෂන් සහ ප්‍රෙඩික්ෂන් කරන්න පුළුවන් මේ chapter එකේදී ඒක කරන්න ඕනි. මේ තමයි thesis එක මේන්ලි තියෙන chapter ටික. දැන් කතා කරමු අපිට වැදගත් වෙන ෆැක්ට් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි මේක අනිවාර්යයෙන්ම හොඳ රිසර්ච් එකක තියෙන්න ඕන දේවල්. පළවෙනි එක තමයි ටේප් කන්ටෙන්ට් එක ලස්සනට තියෙන්න ඕනේ. ඔයා මාතෘකාවක් ගත්තත් ඒකට ඉස්සරහ පටුනේ ලියලා තියෙන්න ඕනේ මාතෘකාව, ඒක තියෙන පිටුව. අනුමාතෘකාවක් ගත්තත් ඒකේ ටේබල් ඔෆ් කන්ටෙන්ට් එක හැදිලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ටේබල් ඔෆ් ෆිගර්ස්. ඔයා ෆොටෝ එකක්, ඔයා වගුවක් ඒ වගේ දානවා නම් ඒවට වෙන වෙනම ටේබල් ඔෆ් කන්ටෙන්ට් හදලා තියන්න ඕනේ. ඒකෙනුත් ඔයාගේ රිසර්ච් එක ලස්සන වෙනවා සහ ජෙනුවින් ගතියක් එනවා. අනිත් එක තමයි ඇක්නොලෙජ්මන්ට් එක. ඇක්නොලෙජ්මන්ට් එක කියලා කියන්නේ ඔයා රිසර්ච් එකට ඔයාට උදව් කරපු කෙනෙක් ඉන්නවා නම්, ඔයාට යම්කිසි දෙයක් හෙල්ප්ෆුල් කෙනෙක් වෙච්ච කෙනෙක් ඉන්නවා, එයාව අගය කරන්න, එයාට ස්තුතිවන්ත වෙනවා වගේ සාමාන්‍ය පිටුවක වගේ ඇක්නොලෙජ්මන්ට් එකක් තියෙන්න ඕනි. ඊළඟ තමයි වැදගත් වෙන ඇබ්ස්ට්‍රැක්ට් එක. නැත්නම් අපි කියන සාර සංක්ෂේපය. ඔයාගේ රිසර්ච් එකේ මේන්ලි
සමරයිස් කරලා එක පිටුවකට වචන ප්‍රමාණයකට ලස්සනට පිළිවෙලට අරගන්න ඕනේ. ඒක දැක්කට පස්සේ කෙනෙක්ට මේ රිසර්ච් එකෙන් මොකද්ද වෙන්නේ, මේකේ අරමුණු මොනවාද, මේකේ තියෙන බෙනිෆිට් මොනවාද, ෆයින්ඩින්ග්ස් ඒ සේරම ගැනවා සඳහන් කරලා තියෙන්න ඕනේ. මෙතනදී ඔයාලට අනිවාර්යයෙන්ම යටින් කීවර්ඩ්ස් මුඛ්‍ය පද කියලා අපි කියන කීවර්ඩ්ස් අනිවාර්යෙන් 5ක් විතර දාන්න ඇබ්ස්ට්‍රැක්ට් එකේදී. රෙෆරන්සස් කියලා කියන්නේ ඔයා මේ රිසර්ච් එකට කරුණු හොයාගත්ත ජර්නල් ආටිකල්ස් රිසර්ච් පේපර්ස් බුක්ස් සම්බන්ධව තියෙන කොහෙන්ද ගත්තේ කියලා ඔයා දාන්න. සාමාන්‍යයෙන් අපේ තියෙන හාර්වර්ඩ් ස්ටයිල් එක, ඇමරිකන් සයිකොලොජි ඇසෝසියේෂන් AP ස්ටයිල් එක, මෙන්න මේ වගේ ඔයාලට දාන්න පුළුවන්. ඒක අපි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ නම් ගොඩක් වෙලාට භාවිතා කරන්නේ හාර්වර්ඩ්ස් නේ, හාර්වර්ඩ් සිස්ටම්. මෙන්න මේ විදිහට දාන එක දානවන ආකාරාදී පිළිවෙලට සිංහලෙන් දාන්න. අනිත් තැනට A to Z ඒක වර්ඩ් එකකින් හදන්න පුළුවන් පිළිවෙලට අනිවාර්යයෙන්ම ආකාරාදී පිළිවෙලට දාන්න. අනිත් කාරණා ටික තමයි ඔයා මේ රිසර්ච් එකක් කරනවා නම්, කරන කෙනෙක් නම්, කරන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ෆොන්ට් එක ගැන සහ ෆොන්ට් සයිස් එක ගැන අවධානය යොමු කරන්න. සම ඉංග්‍රීසි තිසිස් එක ගන්න ටයිම්ස් නිව් රෝමන් වලින් දාන්න ඕනේ සාමාන්‍ය නීතිය. සිංහලෙන් කරනවා නම් FM අබය. ෆොන්ට් සයිස් එක normally 12ක් වෙනවා. සාමාන්‍ය මාතෘකාවකට යනවා නම් 14ක් 12ක්, අනුමාත්‍රකාව නම් 12ක්. ඒක බෝල්ඩ් කරන්න ඕනේ. ඒ වගේම ලයින් ස්පේස් එක ගත්තට පස්සේ වම් පැත්තේ කැල්සියම් 5ක් සහ අනිත් පැති වලින් අඟලක් වගේ තියන්න පුළුවන්. මේවා තමයි අර ජෙනරලි කාරණා ටික. අපි ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද ටොපික් එකක් හරියට තෝරගන්නේ, කොහොමද රිසර්ච් ප්‍රොපෝසල් එකක් ලියන්නේ, මෙන්න මේ වගේ ඇකඩමික්ලි වැදගත් වෙන කරුණු කාරණා ගැන ඊළඟ වීඩියෝ වලින් ගේන්නම්. මේක full වීඩියෝ එකක්. මේක රිසර්ච් එකක් ලියන්නේ කොහොමද, රිසර්ච් එකක් අවසාන රිසර්ච් එක ඉවර වෙනකන් අපි මේ වීඩියෝ සීරීස් එක ගේනවා. එහෙනම් හැමෝටම ජව